හායි යාළුවනේ ඔන්න අදත් මගේ channel එකට ඔයගොල්ලෝ හැමෝම මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මං හදන්න යන්නේ හවස තේ වේලට කන්න බලන් පුංචි කෑමක්. ඒකට එච්චර වෙලා යන්නේ නැහැ. මං කියලා දෙන්නම්කෝ කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම පිරිසිදු භාජනයක් අරගෙන ඒකට පිටි කෝප්පයක් එකතු කරගන්න ඕනි. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඒකට ඇති පදමට වතුර, එතකොට පොල් ටිකක්, වගේම ලුණු ටිකක් එකතු කරගෙන හොඳට අනා ගන්න ඕනි. ඒ අනාගත්ත පිටි වලින් මෙන්න මේ විදිහට පුංචි පිටි බෝල හදා ගන්න ඕනි. ඒ පිටි බෝල හදාගත්තට පස්සේ පෑන් එක රත් වෙන්න තියලා තෙල් ටිකක් දාලා අර හදාගත්ත පිටි බෝල තියෙනවානේ අන්න ඒව හොඳට වඩලා පෑන් එකේ හොඳට රත් වෙන්න තියෙන්න ඕනි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ රොටි කන්න සම්බෝලයක් හදාගන්න එක. ඒකට ලුණු භාගයකුයි මිරිස් කරල් ටිකකුයි සුදු ලුණේ ඕන. ඒවා මෙන්න මේ විදිහට කපාගෙන වංගෙඩියකට දාලා හොඳට කොටා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න ඔහොම කොටා ගද්දි ඇති පදමට ලුණු දාගන්න ඕනි. ඔයා ඇඹුල් රසට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් නම් ඔයාට පුළුවන් දෙහි බෑවක් එකතු කරගන්න. මෙන්න මේ විදිහට තමයි ඔන්න මං අද කොටාගත්ත සම්බෝල මට පේන්නේ. ඇත්තට මේකේ පාට නම් මාර ලස්සනයි. රස කොහොම වේවි කියලා අපි බලමු. ඔන්න දැන් මං ඒක ලස්සන භාජනයකට දාලා අරන් තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් මගේ කෑම වේල මං හදලා ඉවරයි. ඔන්න අද අපිට හවස තේ වේලට තියෙනවා රොටි කන්න තියෙනවා. එතකොට අපි රොටි කන්න සැරම සම්බලයක් හදාගත්තා. තව ඒකට මං උණු තේ කෝප්පෙකුත් එකතු කරගත්තා. එහෙනම් ඕගොල්ලොත් මේ රෙසිපි try කරලා කමෙන්ට්ස් කියන්නකෝ මට. එහෙනම් ආයෙත් දවසක අපි හමු වෙමු. මාව follow කරන්න අමතක කරන්න එපා. එතකන් ඕගොල්ලන්ට සුබ දවසක් වේවා.